ආයිබෝන් බජට් එක අපි දැක්කා මාලිමාවේ බජට් එක හායි සම්බන්ධව බොහෝ දන්නා කරපු ප්‍රකාශය හා ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රකාශය ඔබ ඔක්කොම දැක්කා. ඒ ගැන වචන කිහිපයක් කතා කරන්න තියෙනවා. ඒ වගේම අර දකුණේ සිදුවන අලි සංහාරය සම්බන්ධයෙන් කතා කරන්න. ඒ වගේම අනුර කවුද? සජිත් ප්‍රේමදාසගේ ඉන්දිය සංචාරය. ඔහු ඇත්තටම IWCA, ඒ කියන්නේ International Council on Indian Affairs, World Council on Indian Affairs කියන එකට ඒ ගැටේට සජිත් ප්‍රේමදාස අහුවෙලා ගිහිල්ලා කරපු පාවාදීම. මේ ටික තමයි අද කතා කරන්න තියෙන විශේෂයෙන්. මේ අලි කතාව ගැන හෙට විශේෂයෙන්ම හෙට මේ ඒ ගැන කරනවා. අනිද්දාට අපි දැන් ඔබට පොරොන්දු වුණා විනිවිද පදනම මේකට මැදිහත් වෙනවා කියලා. අපි ඒක ඒ සම්බන්ධයෙන් අධිකරණයට ගත්තා. අපි දැන් විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා මේක මන්ඩේම මේ නඩුව සපෝට් කරන්න. මොකද මේක ඔබ දකින්න ඇති තැන් තැන් වල අලි 20 කොටු වෙලා ඉනවා යන තැන් ඒගොල්ලොම දන්නේ නැහැ. ඒ ගැන අපි විශේෂ අවධානය යොමු කරනවා. මොකද අපිට සතා සිව්පාව ගැන ගහ කොළ ගැන ඒ අපේ ඒ හැඟීම නැත්තම් එහෙම රටක් ලෝකෙ ඉස්සරහට දුවන්නේ නැහැ. මම කිව්වා මේක සිංගප්පූරු වගේ කොන්ක්‍රීට් ගාලක් නෙවෙයි මේක. කොන්ක්‍රීට් වලින් පිරිච්ච ඉඩවක් නෙවෙයි මේක. ඇවිල්ලා සුන්දර දිවයිනක්. වර්ග කිලෝමීටර් 65000ක සුන්දර රටක්. ඒකට අපිට තියෙනවා විශාල හොඳ කියවීමක් තියෙනවා. ඒක හෙට ඉදිරිපත් කරන විශේෂ වැඩසටහනක්. හරි. ඒක මේ බජට් එකේ මම දැක්ක කමාරුවයි කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහගේ වැඩසටහන තමයි මේ ක්‍රියාත්මක කරන්න කියලා. ඒ කියන්නේ යමක් කියන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ අංක 1 චූදිතේ කියන්නේ ඔහු දැනටමත් අර ඔබට අපි එලි කළ සියලු සාක්ෂි සමග මිලියන 1138ක් වරකම් කරපු චූදිතේ කියලා. ඒක මේ බජට් එකත් එක්ක අමුණන්න යන කතාව ගැන අපි විශේෂ යමක් කියන්න ඕනේ. ඒ කතාවේ කිසිම හරයක් නැහැ. ඒකම මේ බජට් එකේ අනුර දිසානායක කිව්වා මේව කතාවක් ඔබට. පර්මිට් ගැන වාහන 1775ක් දැන් ගෙන්නන්න සූදානම් කරලා තියෙනවා මේගොල්ලෝ. හැබැයි කියන්න ඕනේ ඔබට මේ ආණ්ඩුව එනකොට උන්ට තිබුණා නැවත ප්‍රසම්පාදන සභාව. ඒ කියන්නේ කොමිසම පිහිටවන්න. ඒ කියන්නේ ප්‍රොකියුමන්ට් කමිෂන් එක ගෝඨාභය රාජපක්ෂ අයින් කළේ නිදහසේ හොරකම් කරන්න කියන එක අපි දන්නවා. ඔහුගේ ව්‍යවස්ථා සංශෝධනයේ ඒක අනුර කුමාරට ගේන්න තිබුණා. ඒක කළේ නැහැ. ව්‍යවස්ථා අදටත් නැහැ. ප්‍රසම්පාදන කොමිසම නැහැ. ඒක තමයි අර හර්ෂද සිල්වා ලොකු චෝදනාවක් එල්ල කළේ. ඇයි මේකට විධිමත් ක්‍රමවේදයක් ටෙන්ඩර් එකක් අනුගමනය කළේ නැත්තේ? මෙතන අනිවාර්යයෙන්ම යටිමඩි ගැසීමක් තියෙනවා කියලා. ඒ වගේම මේක මේ දෙයක් කියනවා ඔය වාහන පර්මිට් ගැන මොවුන් කතා කළා. මේකෙන් ඔක්කොම වාහන දෙනවා කියලා. විය යුතු දේ කුමක්ද? ලෝකේ වෙන රටවල් වල තියෙන්නේ මගී ප්‍රවාහන සේවය හරි තැනට ගෙනත් තියෙනවා. ආයේ මේ മന്ത്രിවරුන්ට වාහන පර්මිට් දෙන කතාවක් හෝ වාහන දීමක් නැහැ. මේක වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. මම ගත්තොත් බ්‍රිතාන්‍යය ගත්තොත් මම කේම්බ්‍රිජ් ඉඳලා ලන්ඩන් වලට ට්‍රැවල් කරනකොට ඒ දුම්රියේ മന്ത്രിවරුත් එන්නේ ඔක්කොම මේ කට්ටියකේ. ඒවයි යන්න පුළුවන් විදිහට ඒ ප්‍රමාණ සේවිත. අපේ වගේ මේ කොච ගා යන කුණු දුම්රියක් නෙවෙයි තියෙන්නේ. අන්න ඒව එතෙන්ට ගේන්න උපරිම උත්සාහය ගන්නවා මිසක් മന്ത്രിවරුන්ට පර්මිට් දෙන එක හෝ වාහන දීම සම්පූර්ණයෙන්ම වැරදි. අනිත් එක පර්මිට් ගැන මේ වාහන ගැන කතාවේදී කියන්න ඕන. මෙතනදී කියපු ප්‍රකාශයේ සම්පූර්ණයෙන්ම වැරදි. කියන්නේ ඔබ දන්නවා මේක රටට එල්ලි කළේ 2016 පර්මිට් දෙනකොට විනිවිද පදනම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ඔක්කොම කට්ටියක 224 දෙනාම රුපියල් මිලියන 7000ක් වරකම් කරපු එක ගැන ඔබට හෙළි කළා. ඊට ඉන්න අනතුරුව පහුගිය අගෝස්තු මාසයේ 5 වෙනිදා රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා මුදල් අමාත්‍යවරයාට ගිහිල්ලා මොකද මේක නැවත මේක එළියට ආවා. මොකද මේක ගැසට් කළා නැහැ. මේක අනුමත කළා නැහැ. ඒකින්ද මේ වාහන 224ට මිලියන 7000 අය කරගත යුතුමයි. ඒ ගැන කියලා කතා කරපුවාම අනිල් ජයන්ත මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාට කිව්වා මේක කරන්න එපා. මොකද අපේ 6 දෙනෙක් ඉන්නවා. ඒකේ අනුර කුමාරත් ඉන්නවා. ඒගොල්ලන්ට මම අනන්තවත් කිව්වා උඹලා හොරකම් කරලා තියෙන මිලියන් 30යි ඕක ගෙවලා සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ අය හොරකම් කරපු මිලියන 6970 අය කරගන්න කොට ඒක කරගත්තේ නැහැ. ඒකද පර්මිට් හෝ වාහන සම්බන්ධයෙන් කියන දේ එක සම්පූර්ණයෙන්ම වැරදි. රජයේ කිසිසේත්ම එහෙම දෙයක් නොකළ යුතුයි. ඡන්දය ගැන කතා කළා. පළාත් සභා ඡන්දය ගැන. ඒ වගේම ඔහු ප්‍රතික්ෂේප කළා ජනාධිපතිවරයා. අපි ඒක කල් දැමීමට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. මම එදා ඡන්දෙවත් පාවිච්චි කළේ නැහැ. ඒකට මම නිහඬව හිටියා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. 2017 සැප්තැම්බර්
8 ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය කළේ ඡන්දේ කල් දාන්න බෑ කිසි කෙනෙකුට. ඒක ජනතා පරමාධිපත්‍ය බලයේ වැදගත්ම අංගයක් තමයි ඡන්ද බලය. සැප්තැම්බර් 8 දීපු අධිකරණ නියෝගයට පටහැනි වේ යමින් සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, TNA, අනුර කුමාර දිසානායක මේ කට්ටියම JVP ගේ 6 දෙනෙක් ඡන්දේ කල් දැමීමට අතේසුවා. ඒ කියන්නේ ඒ ප්‍රකාශයක් කියන්න ඕන. ඒකම කියන්න ඕනේ මෙතනදී වැරදි දෙයට වැරදි කියනවා වගේම හරි දෙයට හරි කියන්න ඕන. මෙතනදී හැබැයි කියන්න ඕනේ මේ දක්වා මේ අවුරුද්ද තුල කම්පෙයා කළොත් එම ජනතා විමුක්ති පෙරමුණේ රජය රනිල් වික්‍රමසිංහගේ මගඩි පොහොට්ටුවේ මගඩි හා අනුර සජිත් ප්‍රේමදාස කියන්නේ කිසිම දැක්මක් තියෙන මිනිස්සෙක් නෙවෙයි. ඒත් එක කම්පෙයා කරනකොට විනිවිද පදනම කෙලින්ම කියනවා මේ මිනිසුන්ට වැඩිය අනුර කුමාර දිසානායකගේ මාලිමා පාලනේ ඒ මගඩි වලට තවම අහු වෙලා නැහැ. හැබැයි අර අලි ප්‍රශ්නේදී නම් තන්නේ කර වගකීම බාර ගන්න ඕනේ. ඒකයි මම කිව්වේ හෙට විශේෂ වැඩසටහනක් කරනවා. අපි ඒක පොදු මහ ජනතාවගේ අයිතිය වෙනුවෙන් මම අදත් දැම්ම අලියෙක් වෙඩ තියලා දාස් ගානක් දුක්ක දුන්නා මේ මිනිසුන්ට. ඒ වයන් වෙඩි කාලා අලියෙක් දඟල ඉන්නවා බිම මම ඒකත් අපට දැම්මා. අපිට ඒකේ ලොකු වගකීමක් තියෙනවා. ඒ ගැන අපි නඩුව අපි අපේක්ෂා කරන සඳුදම ඉදිරිපත් කළා. සඳුදම ගන්න අපි මේකට වහාම අධිකරණ නියෝගයක් වහාම නවත්තන්න කියලා ඔය අලි ඒකෙදි කියන්නේ ඒකේ ලස්සන කතාවක් තියෙනවා. ඔබ විශ්මයටපත් වෙයි. ඔය හම්බන්තොට අලි රක්ෂිතය ගැන ලොකු කතාවක් තියෙනවා. ඒ ගැන අපි හෙට කතා කරමු. දැන් ඒකට වෙලාව නෙවෙයි. දැන් මේ ටික මම ඔබට දුන්නේ දැන් මේ වෙලාවේ වෙන දේවල්. ඔය බජට් එක හා ඔය පර්මිට් ගැන අනිවාර්යෙන්ම අපි බල කරන්න ඕනේ. මම ඒක හැම වෙලාවෙම රිදෙන්න කතා කරන්නේ. අනුර කුමාරට රිදෙන්න කතා කරන්නේ ඇයි බැරි මිලියන 30 ගෙවන්න. මිලියන 7000ක් කියන්නේ එසේ මෙසේ මුදලක්ද? මහ ජනතාවගේ බදු මුදල් රජයට වංචා කළා මිලියන 7000ක්. ඒක අය කරගන්න තියෙන එකම ක්‍රමවේදය තමන්ගේ මිලියන 30 රජයට වංචා කරපු මිලියන 30 ගෙවලා මේ කට්ටියම කොටු කරගන්න. එතකොට ඔය මම ඔබට කිව්ව කවුද කබීර් හෂිම්ද සුජීව සේනසිංහද අනිත් අය කවුද ඔය රනිල් වික්‍රමසිංහගේ කට්ටියද ඔය ඔක්කොම හරියටම බෙල්ලට තොණ්ඩු වැටෙනවා. මම අන්තිම වතාවටත් කියනවා ඔබ මේ නාගනන්ද පස්සේ ආවට වැඩක් නැහැ. ඔබ හිතන්න එපා මේ සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ පොහොට්ටු ඔය කිසි කෙනෙක් පිළිගන්නවා කියලා විනිවිද පදරම ඉන්නේ නීතියේ ආධිපත්‍ය ඍජුවම බලගන්න සංවිධානයක් වශයෙන් පමණයි. ඒකද අපි බලමු මේ බජට් එකේ මේ කට්ටියගේ ප්‍රකාශ ගැන කරනකොට කියන්න ඕන මම දැක්කා කවුද රාජිත සේනාරත්න එතනින් ගියාම හර්ෂ ඩෙසිලගේ කතාව. ඕන් නැවිලා මේ කුණු අතිශයින්ම කුණු ගොඩේ ඉන්න මිනිස්සු. ඕනේ කට්ටියක් කියලා දෙමුණා පර්මිට් එක දෙන්න ඕනේ. මම දැක්කා වෙන්න කිසි කෙනෙකුට අයිතියක් නැත. බොහොම ස්තුතියි.